සූදානම් වනවා කාසිය වාසි උරගා බැලීම සමගින් සම්බන්ධ කවදාත් අපක්ෂපාතී සමාජ බියක් ඉටු කරන මොණරාගල පොලිසියේ ස්ථානාධිපතිමන් ප්‍රධාන RMAU රත්නායක මහතා චනෝදය පබසර මහතා වගේම අවිදු ලක්ෂාන් සහ ධනංජය දලුවත් යන මහතුරුන් සිය දායකත්වය ලබා දෙනවා පුහුණුකරුවන් වශයෙන් මහානාම විද්‍යාලයට. විශේෂ සූතියක් පුද කරනවා මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමන්. සියල්ල සූදානම් මේ වන විට තරඟ ආරම්භ කිරීමට පන්දුවාර 25කට ඉනිමක් සීමා වෙන තරඟයක් වශයෙන් මේ තරඟය පැවැත්වෙන්නේ කරනවා හදවතින්ම. राज्य के विद्यालय मैंने प्रथम पांडु आ रही है प्रथम पांडु දැවියා නාමයේ අවස්ථාවේදී තාමත් හොඳ පන්දුවක් අදහගත නොහැකි පන්දුවක් බවට පරිවර්තනය වෙනවා. ෆ්ලයිට් වීමක් තිබෙන පන්දුවක් දඟ පන්දියාවනුක ආකාරයෙන් පන්දියාවන්නේ දකුණත් ඕෆ් බ්‍රේක් පන්දියාවනෙක් වශයෙන් ඉතාමත් සාර්ථක ප්‍රතිඵලත් කර ගන්නවා. පළමු පන්දුව තුලදීම ප්‍රථම විකට්ටුව බිඳ වැටෙනවා. රාජකීය විද්‍යාලයේ කණ්ඩායමේ දාබර ක්‍රීඩාලුවේ අසන්නින් නරඹන්නේ දැවියන Royal College lose their first wicket of very first ball. Kitmin is the man out. Clean ball of the bowling of right arm off spinner Risidu. He picks up the first wicket of very first ball. තිකරුවා වශයෙන් දැන් ක්‍රීඩා පිටියට අවතීර්ණ වෙනවා. යම් ස්ථාවරත්වයක් ගොඩනගා ගන්නට ඔහුගේ සගයා සමග කෙසේ වෙතත් යැවීමේ හැකියාව තිබෙන ලාබාලුවේ පස්වන පන්දියාවල්නේ ක්‍රීඩා පිටිය සකස් කරනවා. මේ වමත් පිටිකරුවා හමුවේ බැක්වර්ඩ් පොයින්ට් හිදී පන්දුලා කියන ඊට අමතරව ෂෝට් තර්ඩ් මෑන් ෂෝට් ෆයින් ලෙග් බැක්වර්ඩ් මිඩ් ඔෆ් සහ ඩීප් මිඩ් ඔන් හිදී පන්දුලා කියන රඳවාගෙන සූදානම් පන්දුවීමේ කාර්යය සඳහා පැමිණ පන්දුවක් යවනවා. ඊටමත් නිවැරදිව පිටත් පාවරණත් එක ළඟ තබාගෙන ෆෝවර්ඩ් ඩිෆෙන්ස් ක්‍රීමක් එසේ නැත්නම් ඉදිරිපාදී ආරක්ෂාකාරී පියවර එවර වේගයේ අඩාල කරමින් යවුන් ලැබුව පන්දුවක් ආරක්ෂකයන් පන්දුවට පහර දීමේ කාර්යය නිලී සිටින් කණ්ඩායමේ නායකවරයා එවරත් ආරක්ෂාකාරීව පන්දුව පිළිගන්නවා. ලකුණුවත් කරගන්නට අවකාශයක් නැහැ. ප්‍රථම පන්දුවාරය අවසන් වෙන විට
කිසිදු ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. රාජකීය විද්‍යාලය කනිෂ්ඨ කණ්ඩායමට එක් කඩුලක් බිඳ වැටි අවසන්. And the first over at the moment, Royal College yet of the mark for the loss of 1 wicket. Royal College won the toss and decided to the bat first. The Sami's into the attacking ball from the a ball from the town end. සුදානම් දෙවන පන්දුවාරයේ ක්‍රියාත්මක කිරීම සඳහා කාර්ය සඳහා පැමිණ තිබෙන්නේ. දකුණත් මදවේගී පන්දුවන්නේ පිටෝසවා පන්දුව නිදල යාමට අතහැරියා. පිටේ ඉන්න පරේමින් ඇද යනවා කල්රුවාකින. එවරත් ආරක්ෂාකාරීව පන්දුව පිළිගන්නේ. ලකුණු ලබා ගැනීමට අවකාශයක් නැහැ. යැවීමේ කාර්යය සඳහා පළමු ලකුණක් කරා දිව්‍යන්නට ගොස් පසුවසිය අදහස් වෙනස් කරමින් සීමාව කරා පැමිණි. ඕනවට වඩා ආරක්ෂා වීමත් ඊතරම්ම සුභවාදී ලක්ෂණයක් නොවේ. කෙසේ වෙතත් පළමු කඩුල්ල යලිත් සීමාවෙ සිටදී යනවා පන්දුවේ කාර්යය සඳහා. දෙවන විකට්වත් බිඳ වැටෙනවා. රාජකීය විද්‍යාලයේ බලාපොරොත්තු සුණු ක්‍රීඩකයා වශයෙන් ක්‍රීඩා පිටින් ඉවත් වෙනවා. තිබෙන් ඊටමත්ම මැනවින් පන්දු යාමින් මහානාම ප්‍රාථමික විද්‍යාලයේ පන්දු යවන්නන් සිය දායකත්වයේ කණ්ඩායමට ලබා දෙන ආකාරයක් අපට දක්ලා වෙනවා. මේ ආරම්භක පන්දු යවන්නන් දෙදෙනාම එයානුව දැන් මේ තරගය තුල පැටි ගෞරවය හිමි කර ගන්නවා. මහානාම කඩුල්ලේ දැවටීමේ හේතුවෙන් දෙවියගේ රෙසිදු එක් කඩුලක් සහ දිනේත් එක් කඩු කනිෂ්ඨ ක්‍රිකට් කණ්ඩායම දායබ්‍ර ක්‍රීඩාලෝලි අසන්න නරඹන්නේ. ඕද විකට් එක තාමත් හොඳ පන්දුවක් විකට් ටු විකට් පන්දියාවන ආකාරයක් ලක් ලැබෙනවා. මේ ලාබාලවී පසුවන පන්දියාවනන් අඟල් 9 සීමාව එසේ නැත්නම් ඉන්ලයින් එක ආක්‍රමණය කරමින් පන්දියාවන අයුරක් අපට දක් ලැබෙනවා. පන්දු ඇද යනවා ෆයිල් එක කලාපයට යාත්‍ර කාලය තුල ඩීප් ෆයිල් එකේදී කොයිද පන්දුව රැග් ගන්නවා. වයිට් පන්දුවක් යනුව ලකුණු දෙකක් එකතු වෙනවා මුල් ලකුණු සංඛ්‍යාවට. එම ලකුණු දෙකක් සමග මුල් ලකුණ සිට ආරක්ෂාකාරීව පන්දුව පිළිගත්තා. ලකුණු අත් කර ගන්නට අවකාශයක් නැහැ. ඕද විකට් ආකාරයෙන් ගොස් පන්දුවක් එවනත් වයිට් පන්දුවක් පායින හැර යන පන්දුව මෙවන් සීමිතව ක්‍රිකට් තරගවල පායින නිබතින් නැද යන පන්දුවක්ම පිටිකරුවාගේ පිත්තේ හෝ සිරුරේ නොදැවටි යද යන විට ඔහු තමා ලබාගත් ඉන්න අනුව රැඳී සිටීමේදී වයිට් පන්දු බවට පත් වෙනවා. ඒ අනුව නිවැරදිව තීරණය කළා. තවත් එක ලකුණක් එකතු වෙනවා අතිරේක ලකුණක් වශයෙන්. පිටිකරුවන්ට කළ හැකි දෙයක් දැන් පන්දු යවන්නන් යම්කිසි පරිත්‍යාගයක් වශයෙන් ලකුණු ලබා පිටෙන් ලකුණු වාර්තා වී නැහැ.
කඩලු දෙකක් දෙවි රාජකීය විද්‍යාලයේ කණ්ඩායම එක්තරා ආකාරයකින් ගිලිහුණු මානසික පීඩනය යම්කිසි ආකාරයකින් ගොඩනගා ගන්නට ලැබී තිබෙන අයිතු වාසියක් බවට මේ සඳහන් කිරීමට පිළිවන් පන්දුවට පහර දෙන රාජකීය විද්‍යාලය පෙත්තෙන් ලවා ගන්නා පළමු ලකුණ වාර්තා කර ගන්නවා. එම ලකුණත් කරගත්තේ විදත් එම ලකුණ සමගින් දැන් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 12 පස්වන පන්දුවාරයේ ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ දකුණත් පිටදඟ පන්දුවවන්න පන්දුව ඇදී යනවා ලකුණු 4යි ඩීපේර්මන් කලාපයෙන් රැගෙනීමට හැකියාවක් නැහැ. එන පළමු ලකුණු 4 වාර්තා කිරීමේ ගෞරවය හිමි කර ගන්නවා රාජකීය විද්‍යාලයේ කණ්ඩායමේ විදත් ලේට් කට් පහරක් එල්ල කළේ පන්දුව පිට පසු කරන සමග එල්ල කරන ලැබූ පමාවි එල්ල කරන ලැබූ කට් පහර එම ලකුණු 4 සමග මුල් ලකුණු සංඛ්‍යාව 16 දක්වා ඉහළ නැංවී තිබෙනවා රාජකීය විද්‍යාලයේ සංඛ්‍යාව ජනක තුෂාර ලකුණු සලන ක්‍රමදී අනගිදායකත්වයක් ලබා දෙනවා පහරක් ස්ලක්ෂේ පහරක් ලකුණු 4යි මනවින් එල්ල කළා එම පහර ඉතාමත්ම සාර්ථකාකාරී පන්දුව දර්ශනය කරගත්තා මේ ලාබාලුවේ පස්වන ක්‍රීඩකයා දැන් රාජකීය විද්‍යාලයේ පිටිකරුවන්ට ලැබුණු අයිතු වාසියෙන් ගොඩනැඟුණු මානසිකත්වය තුළ පිටෙන් යම් දස්කමක් දැක්විය හැකි පෙරනිමිති පහල කරනවා දාබර ක්‍රීඩාලෝලි අසන් නරඹන්නේ රාජකීය විද්‍යාලයේ මේ ලාබාල වියේ පස්වන පිටිකරුවන් දැන් මුල් ලකුණු සංඛ්‍යාව ඉහළ නංගිනවා ලකුණු 20 දක්වා ක්‍රියාත්මක වන්නේ පස්වන පන්දුවාරය ෂොට් කවර් කලාපේ පන්දු රකින්න පන්දුව රැගෙන යලි බාර කරන විට කළු රකින්නට එක්වරම පන්දුව රැගෙනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ලකුණක් අත්දැකීමට අවකාශයක් නැහැ. මුල් ලකුණු සංඛ්‍යාව රැඳී පවතිනවා. ලකුණු 20යි කළු 2යි මුන්රාගල රාජකීය විද්‍යාලීය කනිෂ්ඨ කණ්ඩායම. ශාක් නැහැ. පන්දුවර පහක් නිමා දකින විට ලකුණු 21යි රාජකීය විද්‍යාලයේ කණ්ඩායම කළු දෙකක් දෙවි නොදෙවි පන්දුවට පහර දෙන පිටිකරුවන් අතුරින් පේජ 1 ලකුණක් ලබාගෙන සමග පන්දුවට පහර විදත් ලකුණු 9ක් ලබාගෙන දස්කම් දක්වනවා 4 පහරවත් දෙකක් ඔහුගේ ලකුණු 9ට අන්තර්ගතයි. And the fifth over at the moment Royal College Junior 21 for the loss of 2 wickets. Vidat is on unbeaten 9 including 2 boundaries so far. තුන්වන විකට්ටුවත් බිඳ වැටෙනවා. දෑබර ක්‍රීඩාලු යසන් නරඹන්නේ ඉතාමත් හොඳ පන්දුවක්. දෙවිගේ කඩළු තුනම ක්ලීන් බෝල්ඩ් එසේ නැත්නම් කෙලින්ම පන්දුව කඩුල්ලේ දෙවටීමෙන් දෙවි යන්නේ. ඉතාමත් හොඳ පන්දුවක්. සම්පූර්ණයෙන්ම පරාජයටපත් වුණාම පන්දු හමුවේ පිටිකරුවා. යම්කිසි බලාපොරොත්තුවක් සිය කණ්ඩායමට ගෙනෙමින් සිටි කනිෂ්ඨ කණ්ඩායම දාබර ක්‍රීඩාලෝලි අසන් නරඹන්නේ තුන්වන කඩුල්ලයේ බිඳ වැටෙන්නේ මුල් ලකුණු සංඛ්‍යාව 21ක්ව තිබියදී දැන් මේ ක්‍රීඩා පිටියේ ප්‍රේක්ෂකයන් වැඩි වශයෙන් පැමිණෙන ආකාරයක් අපට දෙක ගන්නට පිළිවන්. ජය පරාජය කෙසේ වෙතත් මේ පාසල් දෙක අතර තිබෙන අන්‍යෝන්‍ය සහෝදරත්වය අතිශයම විද්‍යාමාන වෙන තරගයක් වශයෙන් මේ තරගය පිළිබඳ අපට අභිමානකින් යුතුව කතා කිරීමට පිළිවන් දාබර ක්‍රීඩාලු හිතවතුනි මීළඟ පාන්දුව ඕද විකට ආකාරයෙන් පැමිණ පාන්දුවක් දැවි යනවා කෙලින්ම පාන්දුව වදිනවා කඩුල්ලේ එයානුව සිවන විකට්වත් බිඳ වැටෙනවා.
Once again, really good comeback. Mahanama logically advantage. Wickets down one by one. 4 wickets down. Just 21 runs off the board. And not a good strong pressure at this stage. Pressure building up. Mahanama College going on top. 21 for the loss of 4 wickets. New batsmen come out of the middle. Good condition for cricket. A lot of sunshines. මේ විශේෂ නිවේදනය හතරේ සීමාව ආසන්නයේ තරග නරඹන අපගේ සහෝදර තරග නරඹන්නේ කරුණාකර මදක් පසුපසට වන්න මදක් පසුපසට වී තරග නරඹන මෙන්න ඉතාමත්ම කාරුණික විල්ලා සිටිනවා පන්දියාවනන්ගෙන් අපට දක්නට ලැබෙනවා මේ ඉතාමත් හොඳ පෙරනිමිත්තක් ඔවුන්ගේ ක්‍රිකට් දිවියට දරන උත්සාහයක් අපට දක්නට ලැබෙනවා. ඉවර පන්දුවට වේගවත් පහරක් එල්ල කරනවා පන්දුව රැගෙන යලිත් පිතිකරුවා ක්‍රීඩා කළ අන්තයට යොමු කරන විට ඉතාමත්ම සාර්ථක පන්දු යොමු කිරීමක් අපට දක්නට ලැබෙනවා. නමුත් පන්දුව කෙලින්ම කඩුල්ලේ දවටනවා. නමුත් ඊට පෙර ආතුව පිතිකරුවා යලි ආපහු හැරී Tamanගේ සීමාව සටහන් කර ගන්නට සමත් වෙනවා. ඒ අවසරයෙන් මහානාම කණ්ඩායම ලබා ගැනීමට උත්සාහ කළ කඩුල්ල ලබා නොදී ආරක්ෂාකාරී ගතිය මගහැර යමින් ක්‍රීඩා කිරීම සඳහා යම් ලබා දෙන අස්වැසිල්ලක් වනවාට නියත වශයෙන්ම සැකයක් නැහැ. යලිත් ඉදිරි පාදයට පැමිණ ආරක්ෂිත පහරක් එල්ල කරමින් ඉක්මන් ලකුණක් සඳහා පැතිමාරු කර ගන්නවා. පහරක් එල්ල කළ සැනින් පන්දුව රැගෙන කඩුල්ල ඉක්මනින් කඩුල්ල තුලට එල්ල කළත් ඒ වන විට මිනිසුරුවන් සටහන් කරනවා Tamanගේ සීමා රේඛාව ස්පර්ශ කළ බව පිතිකරුවා. ඒ අනුව හානියක් සිදුවන්න එක ලකුණකින් රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ලකුණු පූර්ව ඉහළට. රීටු කරනවා මහානාම විද්‍යාලයේ පන්දු රකින්නන් මේ පන්දු රකින්න ලබා දෙන යම්කිසි දායකත්වය පන්දු යවන්නාටත් ඉතාමත් හොඳ මානසික ඒකාංගතාවයෝගේ ඉහළ නංවා ගන්නට හේතු වෙනවා. මන්ද පන්දු යවන්නා කොපමණ හොඳින් පන්දු යවුවත් පන්දු රකින්නන්ගෙන් යම්කිසි ආකාරයකින් අතපසුවෙන් සිදුවෙන විට ඔහුගේ මානසික ඒකාංගතාවයට අතය යම්කිසි ආකාරයකින් යම් අවශ්‍යයක් බවට පත්වෙන අවස්ථාවන් තිබෙනවා. මන්ද ඔහු කොතරම් හොඳට පන්දු යවුවත් පන්දු රකින්නන්ගෙන් නිවැරදි ආකාරයේ උන්ට ඒ පන්දු යවන්නාට යම්කිසි සහායක් ලබා දීම කෙසේ වෙතත් මේ වන විට යම් කිසි ස්ථවරත්වයකට මේ මහානාම විද්‍යාලයේ කණ්ඩායම අද තරගයේ ආරම්භක පන්දුවේ සිට ඔවුන්ගේ වගකීම ඉටු කරන ආකාරය අපට දක්නට ලැබෙනවා. කෙසේ වෙතත් පන්දුවත් පිත්තත් අතර පවතින මේ අවිනිශ්චිත භාවය නිසාම ක්‍රිකට් ක්‍රීඩාවේ සිතික මන්සිල් එල්ලීමක් කරනවා ලෙග් බිෆෝර් විකට් එසිනතන් කාර්ලෝ මොවා කිරීමේ වරදට හසු කර ගැනීමට තරඟ තීරකවරයා වශයෙන් කටයුතු කළ ලබනවා අනුවර ඩීන් මහතා. ඔව් කටාර් ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක්. රටවල් වල ක්‍රීඩා කරපු
බැක්වර්ඩ්ස් කාලෙකදී පන්දු රැගෙන යලි බාර කරනවා. කෙසේ වෙතත් ඒ අවසරයෙන් ප්‍රතිකරුවන් ඉක්මන් ලකුණක් කරා දිව යන වෙන තමන්ගේ සීමාව කරා අපේ මනිනවා මේ පාදංග පන්දු යවන්න. දහස්ය වන පන්දුවරේ ක්‍රියාත්මක වන්නේ ලකුණු 37ක් ලබා ගන්නමින් කඩළු 4කට රාජකීය කණ්ඩායම පාරක් එල්ල කරනවා. පන්දුව ඇදී යනවා. ක්‍රීඩකින් දෙදෙනෙකු පන්දුව රැක ගැනීම සඳහා හතරේ සීමාව ආසන්නට දිව යන විට පහසුවෙන්ම ලකුණු දෙකක් සඳහා දිව යනවා ප්‍රතිකරුවන් දෙදෙනා. ඒ අනුව ලකුණු දෙකක් ප්‍රධාන ලකුණු පුවරුවට එකතු වෙනවා රාජකීය විද්‍යාලීය කණ්ඩායමට එරෙහිව මහානාම කණ්ඩායමෙන්. පහරක් එල්ල කරනවා. පන්දුව රැක ගැනීමට එක්වර අවස්ථාවක් ලැබුණ ඇගිලිහුණු පන්දුව යලිත් ක්‍රීඩකෙක් පැමිණ බහර කරන විට පහසුවෙන් එක ලකුණක් සඳහා පැතිමාරු කරගන්නවා. යනුව 40 වන ලකුණ සටහන් වනවා රාජකීය විද්‍යාලීය ප්‍රධාන ලකුණු පුවරුවට. රාජකීය විද්‍යාලීය කණ්ඩායමේ නායකයා තරමක් ඉවසීමකින් යුක්තව තමන්ගේ කණ්ඩායම් නියෝජනය කරන වර්ණයන්ගෙන් සුසැදිව විවිධ විලාසිතා අනුගමනය කරන ආකාරය අනු ඉක්මන් ලකුණක් ලබා ගන්නවා. පහසුවෙන් මේ ලකුණ සම්පූර්ණ කර ගන්නවා කඩළු අතර දිව යමින්. අපි සඳහන් කළ විවිධ විලාසිතාවන්ගෙන් යුක්ත වී ක්‍රීඩාගාරයට පැමිණ සමවන ප්‍රේක්ෂකාගාරයට පැමිණ ක්‍රීඩා තරග නරඹන ආකාරය. ඒ අනුව වර්ණ යම්කිසි ආකාරයකින් ආදාවි යනවා මේ අවස්ථාවේදී වේගවත් පහරක් එල්ල කිරීමට උත්සාහ කළේ පිටේ නොවේදී පන්දු ඇදී යනවා කළුරාගෙන. හරි. පිටේ නොවේදී පන්දු ඇදී යනවා කෙලින්ම කඩුල්ල යනුව මෙතෙක් වෙලා ඕනවට වඩා ආරක්ෂා වීමත් එතරම් හොඳ දෙයක් නෙවෙයි චතුර. මා විටින් විට මතක් කළා ඕනවට වඩා ආරක්ෂා කිරීමේදී පිටිකරුවාට ඔහුගේ මානසික ඒකාංගතාවය තව තවත් විශේෂයෙන්ම තරමක ස්ථාවර වෙමින් පැවතියා. මං හිතනවා වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටි නිසා මේ පිටිකරුවන්ට ඉතාමත්ම හොඳින් පන්දුව දර්ශනය වෙනවා. කෙසේ වෙතත් අනවශ්‍ය ආරක්ෂා වීම, අනවශ්‍ය කලබලකාරීත්වය සහ අනවශ්‍ය විදිහට තමන් පන්දුව විශ්වාස කිරීමත් ඒ තරම් හිතසුව පැමිණි විගස ඔහු තරමක් අධ්‍යයනය කරනවා පන්දු. ඒ අනුව ලැබෙන ඉතාමත්ම හොඳනවා පිටත් පාවරණත් ඉදිරියට රැගෙන විත් ඉදිරිපාදයේ ආරක්ෂිත පහරක් එල්ල කරමින් ඊළඟ පන්දුවත් පූර්ණ මුහුණත යොදා ගන්නමින් ඉතාමත්ම ආරක්ෂිත පහරක් එල්ල කරනවා ඉදිරිපාදයට පැමිණ. මයි සාමාන්‍යයෙන් අපි තරගවලදී දකින්නේ පන්දුවේ මේ පියවර යම් වෙනසක් සිදු වූ ආකාරයක් අපට දක්නට ලැබෙනවා මේ පන්දු යවන්නාන්ගෙන්. පියච දකුණතින් දඟ පන්දු යවන ක්‍රීඩකයා යොමු කරන ලද පන්දු ඉතාමත්ම ආරක්ෂිත පහරක් පිත්තේ පිටාග්‍රේ පන්දු වැඩි ඇදියන ආකාරය අපට දක්නට ලැබෙනවා. අනුව දුවද්ද දෙවියම අවස්ථාවකට නතු කරගත්තා කියා පන්දු රැකින ක්‍රීඩකෙන් ඉල්ලීමක් කරන නමුත් එල්ලීම නිෂ්ප්‍රභා කරනවා. හානියක් සිදුවන්න එකතු වන්නේ 43 වෙනි ලකුණ රාජකීය විද්‍යාලීය කණ්ඩායමට. ඉතා ඉක්මනින් අපි දැක්කා කඩළු අතර දිවයකින් ලකුණ සටහන් කරගන්නවා. හානියක් සිදුවන්නේ ලකුණු 43ක්. අලංකාර බැක්වර්ඩ් පහරක් එල්ල කරනවා. පන්දු වැදී යන අතරමාරයේදී පහසුවෙන් මේක ලකුණක් සඳහා පැතිමාරු කරගන්නවා. ඒකතු වන්නේ සතයි මුළු ලකුණු සංඛ්‍යාව රාජකීය විද්‍යාලයේ කඩළු 5ක් දැවි ඉක්මන ලකුණක් කරලා යනවා. මේ දැනට මරණයට ගොදුරු වීමක්, සූසයිඩ් කර ගැනීමක් මේ දක්වා ඉවසීමෙන් සිටි පිටිකරුවා යමක් කළ හැකි පිටිකරුවෙක් හැටියට රැඳී සිටියා. අන්‍යෝන්‍ය අවබෝධය සහ මුලින්ම ගිලී ගොස් එම දෙවියම සිදුවන්නේ අන්‍යෝන්‍ය අවබෝධය සම්පූර්ණයෙන්ම ගිලී ගොස් තිබුණා. මේ පිටිකරුවන් දෙදෙනා අතර පන්දු රැගෙන එල්ල කරනවා. දැන් මේ පිටිකරුවා සාගරිකට තිබුණු එකම අවස්ථාවත් දුවදී දවා ගැනීමේ අවස්ථාව ඒ තමත් හොඳින් ඉෂ්ට කරගත්තා. ආයනුව බලාපොරොත්තු සුන්වූ ක්‍රීඩකයා වශයෙන් දැන් ක්‍රීඩා පිටින් ඉවත් වෙනවා. පියජ කණ්ඩායමේ නායකවරයා 6 වන විකට්ටුවයි බිඳ වැටුනේ. මානා විද්‍යාලයේ ක්‍රීඩකයන් ලැබෙන සෑම අවස්ථාවක්ම ඉතාමත් හොඳින් ප්‍රයෝජනයට ගන්න ආකාරයක් අපට දක්ලා බෙන්නේ මේ තරගයක් තුළ. යානුව
6 වන විකට්වත් බිඳ වැටෙනවා. ලකුණු 47ක් ප්‍රතිබේදී 19 වන පන්දු වාරියේ ක්‍රියාත්මක වන්නේ මහානාම විද්‍යාලයේ කණ්ඩායමේ පන්දු යැවීම සහ පන්දු රැකීම අතිශයම කැපී පෙනෙනවා මේ තරගය තුළ. රොයල් කණ්ඩායම විශේෂයෙන්ම රාජකීය විද්‍යාලීය කණ්ඩායම බොහෝ විට කාසිය වාසිය ජයගැනීමෙන් ප්‍රථම එලෙසිය සීමාවෙ සිට පන්දු වීමේ කාර්යයේ නිලසින මේ දඟ පන්දු යවන්නා. සිතික දැන් පන්දු යවන්නේ දකුණත් පිටදඟ පන්දු යවන්නා. පහරක් කෙල කරනවා පන්දු වරා ගැනීමට අවකාශයක් නැහැ. ඇදී යනවා ලකුණු 4ක් විය හැකි. ලකුණු 4යි. මිඩ් ඔෆ් වයිඩ් මිඩ් ඔෆ් ක්‍රීඩකයා පසු කරමින් පන්දු ඇදී යන්නේ 40 සීමා පසු කොට සෑහෙන වේලාවකට පසුව තරගයට ලැබුණු නව ජීවයක් නව උත්තේජනයක් මේ තරගයට ලැබුණු දාබර ක්‍රීඩාලෝලිය අසන් නරඹන්නේ යාළුව දැන් මේ පිටිකරුවන් යම් උත්සාහයක නියැලෙවි ඉතිරි තිබෙන අවම පන්දු වාර ගණනක් තුල සිය කණ්ඩායමේ පළමු අවස්ථාවේ ගිලිහුණු ස්ථාවරත්වය ලකුණු 52යි ලකුණු 50 සීමාව ඉක්මවා ලකුණු ලබා ගන්න සමත් වෙනවා. බෑකට් පහරක් තවත් ලකුණු 4ක් ලබා ගන්නවා. පන්දු ඔලුව වැදලා දිවගියත් රැගෙනීමට හැකියාවක් නැහැ. ඩිපොයින්ට් කලාපෙන් පන්දු 40 සීමාව පසු කොට ඇදී යන විට දැන් රාජකීය විද්‍යාලයේ මේ පිටිකරුවා දැන සිටිනවා. ඔහුට දැන් තේරී තිබෙනවා මේ තරගයේ තත්ත්වය ඕනවට වඩා ආරක්ෂා වීමත් තරගයේ පරාජයට හේතුවක් වන්නට පිළිවන්. දැන් ආරක්ෂා වීමට තිබෙන කදිම විදසම ප්‍රහාරය යනුවෙන් ඔහු දැන් අනතුරු හංගනවා. ඉදිරියේ තිබෙන පන්දු වාරය තුල බොහෝ විට ස්ථාවරත්වය ගොඩනැගීමේ ඉඩකඩ තිබෙනවා රාජකීය විද්‍යාලයේ පිටිකරුවන්ගෙන්. මුල් ලකුණු සංඛ්‍යාව දැන් දකුණුතින් මන්ද වේග පන්දු යවන්නාගේ පහරක් කෙල කරන අලංකාර පහරක්. නමුත් පන්දුව රැගෙන බාහිර කරන විට එක ලකුණක් සඳහා පිටිකරුවන් දෙදෙනා Tamanගේ සීමා සටහන් කරගන්නවා. ඒ අනුව රාජකීය විද්‍යාලය ප්‍රධාන ලකුණු සංඛ්‍යාව ලකුණු 57ක් දක්වා ඉහළ නංගිනවා. ක්‍රියාත්මක වන්නේ තරගයේ 21 වන පන්දුවරය. විකට් ආකාරයෙන් පැමිණ පන්දු ආරක්ෂාකාරී පහරක් කෙල කරමින් ඉක්මන් ලකුණක් කරා දිව යනවා. තිනුරෙම ලකුණු ලබා ගත්තේ ඉතාමත් හොඳින් එම කාර්යය ඉටු කළා වාදී තිබෙනවා. ඩ්‍රයිව් පහරක් කෙල කරනවා පන්දුව එවර රැක ගන්නවා දාබර ක්‍රීඩාලු පිහිටවතුනේ වයිඩ් මිඩ් ඔෆ් කලාපේ පන්දු රකින්න ක්‍රීඩකයා එක් ලකුණකින් සෑහීමකට පත් වෙනවා. සිතව මෙල්ල කරන සෑම පහරක්ම දැඩි ආත්ම විශ්වාසයකින් ආකාරයක් දක්වනවා. මුළු ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 61යි ආරක්ෂාකාරී පාර ඉක්මන ලකුණක්. ඉතාමත් හොඳ අන්‍යෝන්‍ය අවබෝධයක් තිබෙනවා මේ පිටිකරුවන් දෙදෙනා අතර. ඉතාමත් හොඳ අන්‍යෝන්‍ය අවබෝධයක් අපට දක්වනවා චතුර මේ පන්දු යවන පහරක් කෙල කරනවා. පන්දු ඇදී යනවා බෑක්වර්ඩ් පොයින්ට් කරා ලකුණු 4යි. නිසිලස රැගෙනීමට හැකියාවක් නැහැ. ෂෝට් බෑක්වර්ඩ් පොයින්ට් කලාපේ පන්දු රැගෙනීමට උත්සාහ කළා. නමුත් ඔහාතින් පන්දුව ගෙල යනවා සමග තවත් ලකුණු 4ක් එකතු වෙනවා මුල් ලකුණු සංඛ්‍යාවට. මේ කාර්යය නවත්වා තිබෙන තැනින් කාර්යය ඉවත් කර ගන්න ලෙස සංවිධායක මණ්ඩලය දැනුම් දෙනවා. මොකද හිරු රශ්මිය ඔබේ කාර්යයේ වීදුරු මත පතිත වේ. එය කෙලින්ම පිටිකරුවා සිටින දෙසට පැමිණෙන නිසා පිටිකරුවන්ට පන්දු තෝර ක්‍රීඩා කරන නිසා පිටිකරුවන්ට යම් ආකාරයකට බාධාවක් සිදුවනවා. පාරක් කෙල කරනවා පන්දුව ඉතාමත්ම සාර්ථකව රැක ගැනීමට පන්දු රකින්න ක්‍රීඩකයා උත්සාහ ගන්නවා. කෙසේ වෙතත් ඒ අවසරයෙන් එක ලකුණක් සඳහා පැතිමාරු කර ගන්නවා. මේ ක්‍රීඩකින් දෙදෙනා රාජකීය විද්‍යාලයේ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දමා ගැනීම ලබා දෙන ආකාරය අපට දක්නට ලැබෙනවා. පහරක් එල්ල කරනවා. එල්ල කරන සෑම පන්දු පහරක්ම කණ්ඩායමට ලකුණක් ලැබෙන පන්දු පහරවල් බවට පරිවර්තනය කර ගන්නට මේ පිටිකරුවන් දෙදෙනා සමත් වෙනවා. අලංකාර පන්දු පහරවල් එල්ල කරමින් යම් ප්‍රශංසනීය ආකාරයෙන් ගරා වැටුණු ඉනිමක් ගොඩනගන ආකාරය අපට දක්නට ලැබෙනවා. පළමුවෙනිම ක්‍රීඩා කරන රාජකීය විද්‍යාලීය කණ්ඩායම කෙසේ වෙතත් අද මුල් භාගයේ සිට වැඩි වාසියක්පත් කර ගනිමින් මේ පන්දු පිටියේ Tamanගේ අනසක පතුරන්නට තිබීමේදී මේ පන්දුවක් ඉදිරියට පැමිණ වේගත් පහරක් කෙල කරනවා. නමුත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ පන්දුවක් කලින් පන්දුවේ යනුව නිදහස් පාරක අවස්ථාව ලැබුණා. ස්ටම්ප් ක්‍රීමකට ගොදුරු කර ගැනීමේ හැකියාව තිබෙනවා නිදහස් පාර තුල. කෙසේ වෙතත් අනිකුත් දෙවියම් සිදුවන්නේ නැහැ. විශේෂයෙන්ම දුවදිය දෙවියම් හැරුණු විට
සිතුම් සහ තෙනුක තරමක් ප්‍රවේගකාරී පිතිහරමයක නියැලෙමින් අවසන් භාගයේදී කණ්ඩායමට වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා බගකීම ඉටු කරමින් මැද පෙළ සවිමත් කිරීම ඉතාමත්ම ප්‍රශංසනීයයි. පහරක් එල්ල කරනවා යලිත් එක් ලකුණක් සඳහා පැතිමාරු කරගන්නවා ඉතාමත්ම සාර්ථකව. ඒ අනුව රාජකීය කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 73ක් ලෙස ඉහළ යනවා. ක්‍රියාත්මක වන්නේ 24 වන පන්දුවරය. තවත් එක් දකුණත් පේක පන්දු යවන්නන්ගෙන් යලිත් පන්දුවක් හරව පහරක් එල්ල කරනවා පන්දුව රැක ගන්න අතර වාරයේදී පහසුවෙන් එක ලකුණක් සඳහා පැතිමාරු කර ගන්නවා යනුව 74 වන ලකුණයි එකතු වන්නේ රාජකීය විද්‍යාලීය කණ්ඩායමට. පන්දුව රැක ගන්නවා ආයතන කාලය තුල ෂෝට් තර්ඩ් බෑන් කළා. පීක ලකුණක් කරා දී යන අවසරයෙන් මුල් ලකුණු සංඛ්‍යාව දැන් 76 පිටිකරන් දෙදෙනා අතර 7 වෙනි කඩුල්ල වෙනුවෙන් ඉක්මන ලකුණක් කරා දී යනට ගොස් ඒ අතර කාලය තුලදී ලකුණ තිබුණා. නමුත් ස්ට්‍රයික් එන්ඩ් එකේ රැඳී සිටිනවා සිතුම් ප්‍රබල පහරක් එල්ල කිරීමේ බලාපොරොත්තුව ඔහුට තිබෙන්නට ඇති. කෙසේ වෙතත් ලැබිය යුතු ලකුණු අනිවාර්යයෙන්ම සිය කණ්ඩායමට ලබා ගැනීම කණ්ඩායමට යම්කිසි ආකාරයකින් ඵලදායී ප්‍රතිඵල ලබා පන්දු යීමේ සඳහා පන්දු යාවීමේ කාර්යය සඳහා ආරකල කරමින් මේ වෙන විට ඉක්මන ලකුණක් කරා දී යනවා. ආයතන කාලය තුල පන්දු එල්ල කරනවා දුර්වල ආපසු බාර දීමක්. එබ ලකුණ සමගින් සිතුම්ටම ලකුණ සීමාව සලකුණු කර ගැනීමෙන් ඔහුගේ සමබරතාවය පාලනය කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. තරමක් ඉදිරියට දිව ගියා. එසේ නොවන්නට දෙවන ලකුණක් කරා යන්නට බොහෝ විට ඉඩ අවකාශ තිබුණා. ඒ අනුව දැන් මුල් ලකුණු සංඛ්‍යාව 77යි දයාබර ක්‍රීඩාලෝලි අසන්නර බණ්ඩෙනි. නිපන්දුවක් ආදර කාලය තුල වයිඩ් මිඩ් ඔෆ්දී පන්දුව රැග ගන්නා විට නිදහස් පාරක අවස්ථාව ලැබෙනවා ප්‍රතිකරුවාට. දැන් 79යි මුල් ලකුණු අවසන් පන්දු දෙක. හොඳ පන්දුවක්. හොඳ ආපසු පැමිණීමක්. පිටේ නොවැදී ඇද යනවා පිටින් දෙසෙන් කළුරාකින් ආවත ලකුණු ලබා ගැනීමට අවසන් පන්දුව. ඉදිරියට පැමිණ පහරක් කළ කරනවා එක ලකුණයි. එයාසු වෙන ලකුණ දෙවන ලකුණක් කරා දිවන්නට ගොස් පස්වෝන්ගේ තීරණය වෙනස් කරනු ලැබුවේ. එයා අනුව දායබර ක්‍රීඩාලෝලිය අසන්නර බණ්ඩෙනි. මොනරාගල රාජකීය විද්‍යාලය සහ මොනරාගල මහානාම ප්‍රාථමික විද්‍යාලයේ කනිෂ්ඨ විද්‍යාලන්තර ක්‍රිකට් තරගයේ 13 වන දෙගහැරීමේ පළමු ඉනිම ක්‍රීඩා කළ රාජකීය විද්‍යාලීය කනිෂ්ඨ කණ්ඩායම සිය පන්දු වාර 25ක් අවසරදී ලකුණු 80ක් වාර්තා කරගත්තා. ලකුණු 80ක් වාර්තා කරගත්තා පන්දුව තිනුක දෙදෙනා ඔවුන්ගේ දායකත්වය මත තමයි මේ ඉනිම මේ ආකාරයෙන් ගොඩනැගුණේ. ඔවුන් ආරම්භක පිටිකරුවන් සහ මැදපෙළ පිටිකරුවන් එතරම්ම සාර්ථකත්වයක් ප්‍රදර්ශනය කරේ නැහැ මේ තරගය තුළ. කෙසේ වෙතත් ඉනිම නිමාවට පත්වන විට ලකුණු 80ක් වාර්තා කර ගැනීමෙන් ලකුණු 81ක ඉලක්කයක් ලබා දී තිබෙනවා මහානාම ප්‍රාථමික විද්‍යාලීය කනිෂ්ඨ කණ්ඩායමට. මේ ඉලක්කයත් එතරම්ම පහසු ඉලක්කයක් වශයෙන් කීමට පුළුවන් කමක් නැහැ. රාජකීය විද්‍යාලයේ පන්දු යවන්නන් ක්‍රියාත්මක වන ලකුණු 81ක අභියෝගයක් මේ තරගය තුළ පන්දු වාර 25ක් තුළ ලැබී තිබෙනවා මහානාම කනිෂ්ඨ විද්‍යාලයේ කනිෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමට. රාජකීය විද්‍යාලයේ පන්දු යවන්නන්ද තම කණ්ඩායම ලබාගත් මේ අවම ලකුණු සංඛ්‍යාවට සරිලන පන්දු යැවීමක නියැලුණොත් මේ තරගය සඳහා පිටේට පැමිණ පන්දුවට පහර දීමට කෙසේ වෙතත් අපිට සඳහන් කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ මේ තනතිරුව තුලදී රාජකීය විද්‍යාලයේ පන්දු යැවීමේ බලයනිය කොහොම ක්‍රියාත්මක වෙයිද? ඒ කාර්ය නිසි ආකාරයෙන් සිදුවහොත් මේ තරගය අපිට අපි බලාපොරොත්තු නොවන ප්‍රතිඵලයක් ලැබෙන්නට පුළුවන්. ඒ නිසා ක්‍රිකට් තරගයකදී పూర్ව නිගමන ලබා දීමට කිසිම අවස්ථාවක් අපිට ලැබෙන්නේ නැහැ. මේ පන්දුවත් පිටත් අතර පවතින දෝලණය වීම, ඒ චමත්කාරයේ අවිනිශ්චිත භාවය නිසාවෙන්ම තමයි ක්‍රිකට් ක්‍රීඩාවට මෙතරම්ම ආකර්ෂණයක් ලැබී තිබෙන්නේ. ඒ හේතුවෙන් එක් පන්දුවක් එක් පන්දු පහරක් සමස්ත තරගය වෙනස් කිරීමට ඉවහල් බනවා. විශේෂයෙන්ම අද දවසේදී මේ කාර්ය සාර්ථක කර ගැනීම සඳහා මේ
කණ්ඩායමේ නායකවරයා සිය කණ්ඩායමේ සිසු ක්‍රීඩකයන්ගේ කැමැත්ත සහ පුහුණුකරුවන්ගේ කැමැත්ත මත ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ වාරය ඔවුන්ගේ පිළිවෙත ලබාගෙන ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නා. ලකුණු 80ක් ලබා ගත්තා ඔවුන්ගේ පන්දු වාර 25 තුළ. මුල්ම පන්දුව ඉතාමත් හොඳ පන්දුවක්. ඉතාමත් හොඳ පන්දුවක්. සම්පූර්ණයෙන්ම පරාජයට පත් වෙනවා ප්‍රතිකරුවා. මේ වමතින් මද වේගෙන් පන්දු යවන ක්‍රීඩකයා පන්දු යවමින් සිටින්නේ. ලකුණු ලබා ගත්තා රිසිදු පසිඳුල් දිනෝත් අකීෂ අගනා පන්දු වාර 5ක් ක්‍රියාත්මක කළා. පන්දු වාර 5ක් යවා එක් නිලකුණු පන්දු වාරයක් වාර්තා කළා. ලකුණු 15කට කල්ලු 3ක් ගවා ගත්තා. යනුව ලකුණු ලබා ගැනීම ආරම්භ වෙනවා මේ වෙන විට මහානාම විද්‍යාලීය කණ්ඩායමේ ආරම්භක පිටිකරුවන් වශයෙන් ක්‍රීඩා පිට අවතීන වී තිබෙන්නේ සිස් සහ බෙබිත. ඊටමත් පැහැබර කාලගුණික තත්වයක් මොණරාගල ප්‍රාදේශීය සභා ක්‍රීඩා පිටිය තුල පවතින්නේ. සිසිල් සුළංගලක් කඹා යනවා මේ ක්‍රීඩා පිටිය තුල. අද උදැසන සිටම දිගින් දිගටම සුළං ප්‍රවාහයක් මේ ක්‍රීඩා පිටිය තුල තිබෙන බව විශේෂයෙන්ම කිරිමින්ද යනවා. දකුණු තින් මද වේගෙන් පන්දු යවනවා. ඔඩ පන්දුවක් ගිල යනවා. යා මේකෙන් රැක ගත්තා නම් ඊටමත් විශිෂ්ට ඔඩ පන්දුවක් වීම ඉඩකඩ තිබුණා. දාබල් ක්‍රීඩාලු ප්‍රේහිතවතුනේ තරමක ෂොට් ගලිහිදී පන්දු රකින්න ක්‍රීඩකයා කිසිදු ස්ලිප් ක්‍රීඩකයෙකු රඳවා නැහැ. රැකගත්තා නම් බොහෝ විට ඉතාමත් වටිනා උඩ පන්දුවක් වීමකට තිබුණා. ලාබාලවේ පසුවන ක්‍රීඩකයන් වීම නිසා මේ ක්‍රීඩකයන්ගේ පිටෙන්ද සැලකිය යුතු දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයා තිරක දිවනා පන්දුවේට ප්‍රබල එල්ලීමක් කරනවා. ප්‍රබල එල්ලීමක් නමුත් හානියක් සිදුවන්නේ නැහැ. පිටේ නොවැදී පන්දුව කල්ලු රකින්න අවත ඇදී යන්නේ. වරාත මදේ පිළිමක් සහිත පන්දුවක් පන්දුව ඇදියාමට සලසනවා. ඩීප් තර්ඩ් මෑනියේදී පන්දුව රැක ගන්නවා. ඉතාමත්ම නිවැරදිව පන්දුවේ ගමන් මඟ හඳුනාගෙන පන්දුව යොමු කළා පිට හොවා දක්වමින් ඩීප්මන් කලාපයේ පන්දුව රැගෙන යලිබා ඉන්ස්විං වීමක් එසිනෙතන් ඇතුල් දෝලනයක් තිබෙන පන්දුවක් ලකුණු අත් කර ගන්නට අවකාශයක් නැහැ. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 3යි දායබර ක්‍රීඩාලෝලිය අසන් නර්මානිනී ලකුණු 81ක ඉලක්කයක් පන්දු වාර 25ක් තුල හඹා යන මොණරාගල මහානාම ප්‍රාථමික විද්‍යාලය දෙවන පන්දු වාරය ක්‍රියාත්මක කිරීම සඳහා සූදානම් වන්නේ. මරගල කඳු වැටියන්තයේ සිට පන්දුවේ මේ කාර්යය සඳහා සූදානම් වන්නේ ජිහාන් අතිංච පන්දුවේ මේ කාර්යය සඳහා සූදානම් වන්නේ. දකුණත් පිළිකරුවා මේ පන්දුවක් පායිනින් ඉවතින් නැදී යන පන්දුව වයිඩ් පන්දුවක්. එබ ලකුණු සමගින් මුල් ලකුණු සංඛ්‍යාව 4 දක්වා දම්සිත හැමේ පන්දුවක්. පන්දු යොමු කරනවා ෂෝට්ස් කාලෙක කලාපයේ පන්දු රැගෙන යලි බාරු කරන විට එක් ලකුණක් කරා දිව්‍යානට ගොස් පසුවසේ අදහස වෙනස් කළා. ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. පාවරණේ පන්දු අදින ඉල්ලීමක් කරනවා. අතර කාලය තුලදී කෙසේ වෙතත් හානියක් සිදුවන්නේ නැහැ. ලකුණක් කරා දිව්‍යානට ගොස් පසුවසේ අදහස වෙනස් කරනු ලැබුවේ. යලිත පන්දුව රැගන්නා විට ලකුණු ලබා ගැනීමට ඉඩකඩ නැහැ. මුළු ලකුණු සංඛ්‍යාව රැඳී පවතිනවා. යවනෙක් වශයෙන් අපට හඳුන්වන්නට පිළිවන් සූදානම් සිය සීමාවෙන් සිට ලකුණු ලබා ගැනීමට අවකාශයක් නැහැ. මිඩ් ඔෆ් හිදී පන්දු රකින්න පැමිණ පන්දුව රැගන්නා විට දක්ෂාන්දෙමින් පන්දුව රැගන්නවා. ෆ්ලික් ටීමකින් පන්දු යොමු කරනවා. ඩී බැක්වර්ඩ්ස් කාලික් කලාපයේ පන්දුව රැගන්නා විට එක ලකුණකින් සහයීමකට පත්වීමටයි සිදුවන්නේ. එම ලකුණු සමගින් මුළු ලකුණු සංඛ්‍යාව ඕද විකට් ආකාරයෙන් පැමිණ පන්දුවක්. ඉක්ම ලකුණක් කරා දිව්‍යානට ගොස් පසුව සිය අදහස වෙනස් කළා. යනුව මහානාම
අචින්ත පන්දුවේ මේ කාර්යය නිලී සිටින් පාසල් සංවර්ධන කමිටුව ආදිසිස සංගමය ක්‍රිකට් වෙනුවෙන් සුශාලව මෙහා කිටු කරන ක්‍රිකට් බාර ආචාර්යවරුන් පුහුණුකරුවන් ක්‍රීඩා බාර ආචාර්යවරුන් සියලු දම් අපි අගය කරනවා. තවත් ලකුණු 4ක් ලබා ගන්නවා දක්ෂාන්දේ න්යායව පන්දුව රැගෙනීමට අවකාශයක් නැහැ. මේ ඉනිම තුල වාර්තා වෙන පළමු 4 පහර එල්ල කිරීමේ ගෞරවය හිමි කර ගන්නවා. බේබිත යනුව දැන් මුල් ලකුණු සංඛ්‍යාව ඉහළ නගිනවා ලකුණු 9 දක්වා පන්දුවට පහර දෙන මහානාම ප්‍රාථමික විද්‍යාලයක් කරා ගෙනියන අයුරක් අපට දක්න ලැබෙන්නේ වමතින් මදවේගින් පාද්‍යාපනා පෙරපාදයේ දර්ශනීය ඩ්‍රයිව් පහර පන්දුව ඇදී යනවා රැක ගැනීමට අවසර නැහැ ලකුණු 4යි වයිඩ් මිඩ් ඔෆ් කලාපයේ දෙසින් 4 සීමාව පස්කොට ඇදී යනවා ඊට මැනවින් සිය පාද චලනය රැගෙන ආවා රිද්මයානුකූලව මේ ලාබාල පිළිකරුවා පන්දුවට පහර දීමේදී ඉතාමත් හොඳ පුහුණුවක් ලබා තිබෙනවා විශේෂයෙන් මේ ක්‍රීඩකයා පන්දුවට ප්‍රවිෂ්ඨ වෙන ආකාරය අනුව සිය ෆුට්වර්ක් එක සෙන්නතන් පාද චලනය නිවැරදිව ගෙන ආවා එම ඩ්‍රයිව් පහර එල්ල කිරීමේදී මුල් ලකුණු සංඛ්‍යාව ඉහළ නගිනවා ලකුණු 13 දක්වා දයාබර ක්‍රීඩාලුවේ එම ඩ්‍රයිව් පහර එල්ල කිරීමේදී මුල් ලකුණු සංඛ්‍යාව ඉහළ නගිනවා ලකුණු 13 දක්වා දයාබර ක්‍රීඩාලුවේ අසන්න නරඹන්නේ දැවියනා ඊට හොඳ ආපසු පැමිණීමක් පන්දු යවන ක්‍රීඩකයා අචින්ත පෙර පන්දුවට වඩා තරමක් වේගය අඩාල කළා චේන්ජ් ඔෆ් පේස් ආකාරයෙන් පිටිකරුවා දා ගන්නට සමත් වෙනවා යනුව සාර්ථක ප්‍රතිඵලත් කර ගන්නවා අචින්ත මුල් ලකුණු සංඛ්‍යාව 13ක් තිබෙදී ප්‍රථම විකට්ටුව බිඳ වැටෙනවා මහානාම ප්‍රාථමික විද්‍යාලයේ කනිෂ්ඨ කණ්ඩායමේ දැවි යන ක්‍රීඩකයා බෙබිත at the moment Mahanama lose their first wicket Bevita the man out really good comeback by Achinta this time the good change of pace little bit slow that one batsman when go to big one completely missed that ball clean ball at the moment loss of the first wicket 13 runs off the board chasing a target on 81 தனது முதல் விக்கெட்டை இழந்திருக்கிறது மகாநாம அணி ஆட்டமணிந்த வீரர் பேபித்து ஆட்டமணிந்து செல்கின்றார் நேரடியாக போல்ட் முறையிலே விக்கெட்டை கைப்பற்றியவர் அச்சிந்த் இந்நிலையிலே 13 ஓட்டங்களை பெற்று முதலாவது விக்கெட்டை இழந்திருக்கிறது නබක පිටිකරු අවශ්‍යන් දැන් ක්‍රීඩා පිටියට අවතින වෙ තිබෙන්නේ කණ්ඩායමේ නායකවරයා විනුක ආරක්ෂාකාරීව පන්දුව පිළිගත්තේ ලකුණු අත් කර ගැනීමට ක්‍රියාවක් හැටියට ක්‍රිකට් ක්‍රීඩාව තුළ හඳුන්වනවා කෙසේ වෙතත් ලෙඩ් කට් පහරක් එල්ල කරනවා ලකුණු 4යි පොයින්ට් ක්‍රීඩකයා පසුපස දිව ගියා පන්දුව පසුපස කෙසේ වෙතත් ඔහුගේ ධාවන වේගය ඉක්මවා පන්දුවේ වේගය වැඩි යනවා දාබර ක්‍රීඩාවලිය අසන්නේ නරඹන්නේ න්යානුව එම ලකුණු 4ක් සමගින් මුල් ලකුණු සංඛ්‍යාව 17යි මහානාම ප්‍රාථමික විද්‍යාලයේ කනිෂ්ඨ කණ්ඩායම එක් කඩලක් දෙවි එම ලකුණු 4ක් කරගත්තේ දම්ෂිත් එතරම් ප්‍රබල අභියෝගයක් නොවේ මහානාම ප්‍රාථමික විද්‍යාලයේ කනිෂ්ඨ කණ්ඩායමට තිබෙන්නේ කෙසේ වෙතත් අපට ඊටමත් පැහැබර කාලගුණික තත්ත්වයක් මේ වෙනකොටත් පවතිනවා මොණරාගල රාජ්‍ය සභා ක්‍රීඩා පිටිය තුළ මේ පිටිකරුවන් ඊටමත් හොඳින් මේ තරගය තුළ පහරවල් එල්ල කිරීමේදී ඔවුන්ගේ වයසට අනුව ප්‍රතිවාදීන්ට පරිත්‍යාග කිරීමට වඩා ඊටමත් හොඳ උපදේශ මාලාවක් ලැබී තිබෙනවා ඔවුන්ගේ පුහුණු කරුවන්ගෙන් මේ ක්‍රීඩකයන්ට හොඳ පන්දුවක් ඊටමත් හොඳ පන්දුවක් එවර පිට පරෙමින් කළු රකින්නාවත ඇදී යන්නේ ලකුණු අත් කර ගන්නට අවකාශයක් නැහැ වට වඩා සුපහැදිලිව නැරඹීමේ ඉඩ අවකාශ තිබෙනවා සායි ස්පෝර්ට්ස් නිල මුහුණපොත පිටිඔස්සේ දැන් යනවා අදහගත නොහැකි පන්දුවක් ප්‍රතිකරුවාට කෙලින්ම පන්දුව කඩුල්ලේ වදිනවා දෙවන විකට්ටුවත් බිඳ වැටෙනවා මහානාම ප්‍රාථමික කනිෂ්ඨ විද්‍යාලීය කණ්ඩායමේ ප්‍රීති ප්‍රමෝදයට පත්වමින් මේ තරගයට දැන් ප්‍රවිෂ්ඨ වෙනවා රාජකීය විද්‍යාලීය පන්දු යවන්නන් යකලන් පන්දුවක් සම්පූර්ණයෙන්ම පරාජයට පත් වෙනවා ප්‍රතිකරුවා යනුව සාර්ථක ප්‍රතිඵල ගෙනෙනවා රාජකීය විද්‍යාලීය පන්දු යවන්න
දම්සිත් දැවි යන ක්‍රීඩකයා ජිහාන් කඩුලත් කරගත්තේ. Royal College really good comeback. At the moment, Mahanama lose their second wicket. Damsit the man out. He went go to big one. That's a good delivery. Yorkerland delivery. A batsman completely missed that ball. Clean ball of the bowling of the board. Chasing a target on 81 from 25 overs. Another 20 overs remaining. Another දුලින්ද නැත්සර නවක පිටිකරුවා වශයෙන් ක්‍රීඩා පිටියට අවතීර්ණ වී තිබෙන්නේ. පෙරපාදයට පැමිණ ආරක්ෂාකාරීව පන්දුව පිළිගත්තා. ලකුණක් අත් කර ගැනීමට අවකාශයක් නැහැ. එසේ මේ තරගය නරඹනවා. දෙස් විදෙස්වල සිට ඉතාමත් නිවැරදිව විකට් ටු විකට් පන්දු යවන ආකාරයක් අපට දක්න ලැබෙනවා. අඟල් 9 සීමාව ලත් කරගත් පන්දුව. දැන් සිලිම් මිඩ් ඔෆ්දී පන්දුලා කෙනෙක් රඳවා තිබෙනවා. පන්දුව ෆයිනල් කලාපේ නැදී යනවා ලකුණු 4යි. වයිඩ් පන්දුවක් ෆයිනල් ඉවතින් නැදී යන්නේ කරුණා කිනාට පන්දුව රැගෙනීමට අවකාශයක් ලැබුණේ නැහැ. නිකරුණේ ලකුණු 5ක් සිය ප්‍රතිවාදීන්ට පරිත්‍යාග කරන අවස්ථාවක් වශයෙන් මා හඳුන්වනවා. අවම ලකුණු සංඛ්‍යාවක් ආරක්ෂා කිරීමේදී මෙවන් පන්දු යැවීම කිසිසේත්ම රාජකීය විද්‍යාලීය පන්දු යවන්නකින් සිදු නොවිය යුතු කාරණා. කෙසේ වෙතත් මෙය සිය ප්‍රතිවාදීන්ට නොසිතූ වාසනාවක් ඉස්මතු ආවිච්චි කරමින් පන්දු යවන විට ලෙග් ස්පිනර් වශයෙන් හඳුන්වනවා. වෙනුක හැමේ පන්දුවේම සඳහා දිවෙනවා. right arm over the wicket ආකාරයෙන් පැමිණ පන්දුව දක්ෂාන්ති පින්නවත ඉතාමත් දක්ෂ පන්දු රැකීමක්. short backwards කාලේ කලාපේ පන්දු රකින්නාගෙන් දක්ෂ පන්දු නවතාලීමක්. ජිහාන් අචින්ත එකදු ලකුණක් හෝ ලබා ගැනීමට ඉඩ අවකාශ ලබා දුන්නේ නැහැ. ඔහුගේ පන්දු රැකීම තුළ යලි සූදානම් සිය සීමාවේ සිට පන්දුවේ මේ කාර්යය සදා. පන්දුව බැක්වර්ඩ් එවර ගලී ක්‍රීඩකයා පසු කරමින් නැදී යනවා ලකුණු 4යි. ඉතා මැනවින් පන්දුවේ ගමන් මග අනුව ලේට් කට් පහරක් කෙල්ල කරන්නේ මේ දකුණු අත් පිටිකරුවා දායබල් ක්‍රීඩාලුවේ අසන් නර්මානී. තරම් පහර වේගයෙන් එල්ල නොකලත් ලකුණු 4ක් ලබා ගැනීමට සමත් වෙනවා. පන්දුවේ වේගය උපේ කරගෙනමින් ස්ථානගත කරපු පන්දුවක්. කෙසේ වෙතත් ගලී ක්‍රීඩකයාට පන්දුව රැගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ෂෝට් තර්ඩ් මෑන් හේදී දැන් පන්දු රකින්නකෝ පන්දු රැකීමේ කාර්යයේ නිලී සිටිනවා. ඊටමත් නිවැරදිව පිටත් පා ආවරණයත් එක ළඟ තබාගෙන ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කරනු ලැබුවේ අප රැඳී සිටින්නේ. ඊටමත් සාර්ථක ස්ථානගත කිරීමක් ලකුණු 1යි දෙව ලකුණක් කරන්නට හැකියාවක් නැහැ. දක්ෂ පන්දු නවතාලීමක් එවර ඩීප් තර්ඩ් මැන් කලාපේ පන්දු රකින්නාගෙන් බොහෝ විට ජාත්‍යන්තර විචාරකයන්ගේ කියමනට අනුව මෝඩ ක්‍රියාවක් වශයෙන් තමයි හඳුන්වන්නේ. කෙසේ වෙතත් තරගයක් තුළ පිටිකරුවන් මෙල්ල කර ගැනීමේදී මේ ස්ථාන දෙකේ පන්දු රකින්නන් යොදවනවා. විශේෂයෙන්ම පිටිකරුවන්ට යම්කිසි ආකාරයකට තර්ජනයක් කිරීම සඳහා එහිදී මෙම කලාපවල පන්දු රකින්න ක්‍රීඩකයන්ට යම් ආකාරයකින් තර්ජන එල්ල කිරීමේදී පිටිකරුවන්ගේ ප්‍රහාරය තුළ ඔවුන් මේ ස්ථානය යම්කිසි ආකාරයකින් පන්දු රැකී බැලඳගෙන පන්දු රකින්නේ සිලි මිඩ් ඔෆ්දී පන්දු රකින්නා. පන්දු ඇදියාමට සලසනවා ෆයිනල් කලාපෙන් රැක ගැනීමට අවසර නැහැ. ලකුණු 4යි. යසින්තේම ලකුණු 4ක් කරගත්තේ. පායින දෙසින් ඇදියා පන්දුවට සාර්ථක ෆ්ලික් ක්‍රීමකින් පන්දු ඇදියාමට සලසනවා. ඒ අනුව මුළු ලකුණු සංඛ්‍යාව සීග්‍රින් ඉහළ නගිනවා ලකුණු
33 දක්වා මහානාම ප්‍රාථමික විද්‍යාලයේ කණ්ඩායමේ දැන් මේ තරගය තුල වැඩි වාසි මහානාම ප්‍රාථමික විද්‍යාලීය කනිෂ්ඨ කණ්ඩායම ලබා ගැනීමේ උත්සාහක නියැලෙන්නේ තරගය තුල හොඳ ආපසු පැමිණීමක් පන්දියාවන්නාගෙන් වයිඩ් යෝක පන්දුවක් ආකාරයෙන් පිටින් දෙසින් පන්දුව යලි සෝදානම් වමතින් දග පන්දියාවන්නා ඒ කාර්යය සඳහා දකුණතින් පිට හසුරවන්නා ලකුණු ලබා ගැනීමට ඉඩ කඩ නැහැ. 8 වන පන්දු වාරයේ නිමා දකින විට මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු නාම බුදු කරනවා ලබා දුන්නා වූ දායකත්වය පිළිබඳව වගේම අමිල ගෲප් ලංකා IOC මොදායකත්ව ලබා දී තිබෙනවා. මේ සියලුම අනුග්‍රහක බෞතුන්ට සංවිධායක කමිටුවෙන් අපගේ හතපිරි ස්තුතිය ප්‍රණාමය පුද කරමින් ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු සියල්ලක්ම දිනෙන් දින වර්ධනය වේවා යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හදවතින්ම ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කරනු ලැබී ලකුණු ලබා ගැනීමට අවකාශයක් නැහැ. විශේෂ ස්තුති පන්දියාවන්නා වෙනසුරුතුමන් පසුකර පහරක් පන්දුව යොමු කරන පහරක් එල්ල කරනවා. පන්දුව ඇදී යනවා. එක ලකුණක් වෙනුවෙන් ක්‍රීඩකින් පැතිමාරු කරගන්නම එකතු වන්නේ 36 වෙනි ලකුණ. ක්‍රමක්‍රමයෙන් ස්ථාවරීනිමක් ගොඩනගමින් නිර්මාණය කරන තරග තවත් අතිරේක ලකුණක් එකතු වෙනවා. කඩුල් රකින්න ක්‍රීඩකයා පසු කරමින් පන්දු වැදී යන අතර වාරයේදී එක ලකුණක් සඳහා ක්‍රීඩකින් පැතිමාරු කර ගන්නවා. ඒ එකතු වන්නේ 30 මේ ක්‍රීඩකින් දෙදෙනා ඊ타මත්ම සංයමයෙන් යුක්තව තුන්වෙනි කඩුල්ල සඳහා ලකුණු 21ක නොබෙදුණු සම්බන්ධතාවයක් ගොඩනගා තෝරා බේරා ගනිමින් පීඩනයකින් තොරව පන්දුවට පහර දෙන ආකාරය අපට දක්නට ලැබෙනවා. එවර පන්දුවට පහරක් එල්ල කරනවා. පන්දුව ඇදී යනවා. ෆයින් ලෙග් දෙසින් ඇදී යනවා. ලකුණු 4යි. ඒ අනුව දර්ශනීය පන්දු පහරකින් ලබා ගන්නා තවත් ලකුණු 4ක් මහානාම ප්‍රධාන ලකුණු පුවරව ඉහළ දමන්නට සමත් වෙනවා. පන්දු තෝරා බේරා ගනිමින් අනවශ්‍ය ලෙස කඩළු පූජා නොකිරීමට බග බලා ගනිමින් ලකුණු 43ක් දක්වා ලකුණු සංඛ්‍යාව ඉහළ දමා ගැනීමට මේ පිතිකරුවන් දෙදෙනා සමත් වෙනවා. තුන්වෙනි කඩුල්ල සඳහා අනවිභවනීය සම්බන්ධතාවයක් ගොඩනගන ආකාරය අපට දක්නට ලැබෙනවා. ක්‍රීඩකින් දෙදෙනා අතර ඉතාමත්ම හොඳ සංනිවේදනයක් සම්බන්ධතාවයක් අපට දක්නට ලැබෙනවා. කඩළු අතර දිවයෑම ලකුණු ලබා ගැනීම පන්දු පහර දීම ඒ වගේ මේ සියලු දේ පිළිබඳව ඉතාමත්ම අවබෝධයකින් යුක්තව මේ සම්බන්ධතාවයේ ගොඩනගන ආකාරය අපට දක්නට ලැබෙනවා. සිහිල් සුලන් දහරා හමා එනවා. තරමක් 10 සහිත කාලගුණික තත්වයක් පසුවත් ඉල්ලීමක් කරනවා. කඩුල්ල බිඳ දමන ස්ටම්ප් කිරීමකට වාචනය කරා යයි පවසමින් කඩුල් රකින්න ක්‍රීඩකයා ඇතුළු ආසන්නයේ පන්දු රකින්න ක්‍රීඩකයන් හානියක් සිදුවන්නේ නිවැරදි තීරණයක් ලබා දෙනවා. විනිසුරුතුමන් නොදැවුණු ක්‍රීඩකයෙක් ලෙස අපි දන්නවා ජාත්‍යන්තර තාලක තුලදී තුන්වෙනි විනිසකරුවන්ට යොමු කිරීමේ හැකියාව තිබෙනවා. යම් සැකයකට භාජනය වුණොත් ප්‍රතිවාදී කණ්ඩායමට කෙසේද පුනරූපන නැරඹීමෙන් අනතුරුව මේ තාක්ෂණික මෙවලම් භාවිතයෙන් තත්පරෙන් පංගුවක පමණ ඉතාමත්ම පුංචි වෙනස් වීමකදී පවා සමස්ත තරගය වෙනස් කිරීමේ හැකියාවක් තිබෙනවා. දැන් පවතා
වර්ධනයන් බොහෝ දේවල් තිබෙනවා. ඉතින් ඒ පිළිබඳව අතතුමාගෙන් අසා දැනගන්න කැමතියි තවත් නොබ වෙලා. ඉතින් මම සංවාදය සඳහා අවස්ථාව ලබා දෙනවා චතුර ඔබට එතුමා සමග සංවාදය කරන හැටියට ක්‍රිකට් පිළිබඳව බොහෝ දේවල් දැන කියා ගන්නටත් ඒ වගේම දැනගන්නටත් අත්දැකීම් ලබා ගන්නටත් නොදන්න දේවල් අප විශේෂයෙන්ම ලබාගෙන ඉදිරි ගමන සාර්ථක කර ගන්නටත් එතුමාගේ පිළිසඳර අතිශයම වැදගත් කාර්යභාරයක් බවට පත් වේවි. මතර මෙට පැවති තරගවලදී සාර්ථක ප්‍රතිඵල අත් කර ගනිමින් මෙවැනි විට ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීම සඳහා රාජකීය විද්‍යාල නියෝජනය කරමින් ජිහාන් කලිඳු සුවිශේෂිත අවස්ථාවක් ලෙස චමෝදී ප්‍රමෝද අපිට හඳුන්වන්නට පුළුවන්. ඒ පිළිබඳව අපි විටින් විට ඔබට තොරතුරු සමීප කිරීමේ බලාපොරොත්තුවක් සහිතව මේ විස්තර ਵਿਚාරය රැගෙන එන්නේ. විශේෂයෙන්ම මේ දින කිහිපයකට පෙර මේ ප්‍රබෝධා මම හිතනවා අයත් මොනරාගල ක්‍රිකට් පිළිබඳ කතා කරනකොට අපිට ඊටාම ආඩම්බරෙන් කතා කරන්නට පුළුවන් මේ 77 වෙනි නිදහස් දිනයේ සමරන අභිමානවත් දිනේ. කිව්වට පස්සේ ඉතින් එතුමන් අද දවසේදී ප්‍රධාන පීඨිකාවේ රැඳී සිටින මොහොතක ඒ වගේම බෙල්ලස්ස ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය මොනරාගලට රැගෙනීම සඳහා තනතිරු 5කින් සමන්විත සංවර්ධනය කළ ක්‍රීඩා පිටියක් මේ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවෙන් රැගෙනෙන්නට පුරෝගාමී වූ චරිතයක් ලෙස අපි ඔබතුමා හඳුනා ගන්නවා. සුබ සන්ධ්‍යාවක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම මුලින්ම කැමති ඔබතුමා ඉන්න පැත්තට යොමු වන්නට වර්තමානයේ තුල ඔබතුමා කටයුතු දැවැන්ත වූ භාග්යක් මේ ක්‍රීඩා පිටිය රැගෙනීම සහ මේ පුරෝගාමී වරෙක් විදිහට ඔබතුමන්ට කොහොමද ඒක දැනෙන්නේ? කොහොමද ඉදිරි කටයුතු ඒ ක්‍රීඩා පිටියේ? චතුර මේ වෙනකොට අපි ජාතික මට්ටමේ තරගයක් පැවැත්වීමට සුදුසු ආකාරයට ක්‍රීඩාංගණය සකස් කරලා තියෙනවා. අපි මේ අපිට තියෙන පහසුකම් අනුව අපිට ලැබෙන ප්‍රතිලාභ අනුව සතුටික හැන්දමේ ක්‍රීඩාංගණයක් අපි දැනට නිර්මාණය කරමින් පවතිනවා. ඉතින් එම තනතිරු 5 අපිට ලබා ගන්න අපිට බොහෝ වෙහෙසෙන්න වුණා. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මම විශේෂයෙන් මේ අවස්ථාවේදී සිහිපත් කරනවා අපිට ජාතික සම්පත ලබා දීම සම්බන්ධයෙන්. ඒකට උරදුන්න බොහෝ දෙනෙක් ඉන්නවා මේ තිරේ පිටුපස. ඉතින් සියලු දෙනා මට නම් වශයෙන් මතක් කරන්න බෑ. ඒ සෑම අවස්ථාවකකින් තොරව මේ පිටිකරුවන් දෙදෙනා ඉතාමත් වටිනා සම්බන්ධතාවයක් ගොඩනගෙන ආකාරයක් අපට දක්වලා ලැබෙන්නේ. තාමත් මැඩබින් පන්දු ආදියාමට සනවා බැක්කත් පහරක් කළ කරන පන්දු වල හුබඳිනවා රැක ගැනීමට අවකාශයක් නැහැ. ලකුණු 4යි. ඊටමත් සාර්ථක ස්ථානගත කිරීමක් මේ දකුණත් ප්‍රතිකාරවාගෙන් පිටින් දෙසින් ඇදියා පන්දුවට සිය පාදයක් පස්පස්ටගෙන මැඩබින් බැක්කත් පහරක් කළ කරන්නේ ඩීප් බැකට් පොයින්ට් කලාපින් 40 සීමාව පසුකොට පන්දු ආදියාන විට මේ තරගයේ තත්ත්වය තුළ දැන් ලකුණු 50 සීමාව ඉක්මවා ලකුණු ලබා ගැනීමට සමත් වෙනවා මහානාම ප්‍රාථමික විද්‍යාලීය කනිෂ්ඨ කණ්ඩායම. දැන් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 52යි කඩලු දෙකක් දෙවි තවත් අවශ්‍ය වන්නේ ලකුණු 29ක් පමණයි මේ තරගයේ. කෙසේ වෙතත් අපිට අවසාන නිගමනයෙන් දක්වා අවසාන නිගමන සිදු කිරීමට හැකියාවක් ලැබෙන්නේ. ගුවනට මුසු කරන ලද පන්දුවට පහරක් එල්ල කරනවා ක්‍රීඩකයන් දෙදෙනෙකු පන්දුව පිටුපස ඒ අනුව මේ දැන් 4 සීමාව පසු කරනවා. ඒ අනුව තවත් ලකුණු 4ක් මහානාම ප්‍රාථමික විද්‍යාලීය කණ්ඩායමට ප්‍රධාන ලකුණු පුවරුවට එකතු වෙන මොහොතේ ප්‍රධාන ලකුණු පුවරුව මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 56 දක්වා ඉලංගි තිබෙනවා. ලක්ෂලස පන්දුවේ ගමන් මග හරසන ඩීබැකට් ස්කාලික් කලාපෙන් පන්දු ආදියාමට සලසනු ලැබේ. ලකුණු 56යි දැන් මුළු ලකුණු සංඛ්‍යාව මේ ප්‍රතිකරුවන් දෙදෙනා අතර වටිනා ඵලදායී සම්බන්ධතාවයක් ගොඩනගෙනවා තෙවන කඩල වෙනුවෙන්. දැන් ඉලක්කය ලකුණු 25ක් අවශ්‍යයි තරගය ජය ගැනීමට. දකුණුතින් උදෙසන පටන් මේ දක්වා මොනරාගල ප්‍රාදේශ සභා ක්‍රීඩා පිටිය තුල පවතින්නේ සැලකිය යුතු ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මේ තරගයේ නරඹන ආකාරයක් අපට ක්‍රීඩා පිටියේ විවිධ ස්ථානවල දෙගන්නට පිළිවන්. මිඩ් ඔෆ් ක්‍රීඩකයා පන්දුව රැග ගන්නවා වේගයෙන් ගොස් අතර කාලය තුල එක් ලකුණක් ලබා ගන්නවා කඩලු අතර දියවමින්. එම ලකුණ සමගින් මුළු ලකුණු සංඛ්‍යාව දැන් මේ තරගයට අවශ්‍ය කරන දල වේගය මෙවන විට ඕනවටත් වඩා රඳවා ආදාය යනවා. ඉතාමත් හොඳ ආපසු පැමිණීමක්. පිටිකරුවාට අදාහගත නොහැකි පන්දුවක් බවට පරිවර්තනය වුණේ
මේ දඟ පන්දුව වනාහිමි පිටිනේ පන්දුව වදින්නේ මේ දක්වා සාර්ථක සම්බන්ධතාවයක් ගොඩනගමින් සිටි මොහොතක තුන්වන විකට්ටුව බිඳ වැටෙනවා දැවි යන ක්‍රීඩකයා තුලින ක්‍රීඩා පිටින් ඉවත් වන්නේ සාර්ථක ප්‍රතිඵලත් කරගන්නේ පියජ කණ්ඩායමේ නායකවරයා සාර්ථක ප්‍රතිඵලත් කර ගන්නවා ලකුණු 57යි කඩලු 3යි දැන් මහානාම ප්‍රාථමික විද්‍යාලයේ කන්ස්ට්‍රක්ෂන් කණ්ඩායම at the moment Mahanama Primary Junior lose their third wicket. That's a wonderful delivery by PJ. He picks up the wicket. Clean ball. Batsman is out. Duline. 57 for the loss of 3 wickets, chasing a target on 81. Another 24 runs to win. 7 wickets in hand. On his strike, successfully. Bowler once again ready to bowl. Good condition for cricket. Lovely sunshines. A lot of spectators watching this match. Live telecast by the Sai Sports. Wonderful organizing here. I would like to thank all of the royal organizers. Forward defensive, misfield, settle for the single, coming back to the second, picks up and return. Batsman settled for the couple of runs, so with that couple of runs, total moves on 59 for the loss of 3 wickets at the end of the 16th over. පන්දු 1000ක් නිමා දකින විට ලකුණු 59යි පන්දුවට පහර දෙන මහානාම ප්‍රාථමික විද්‍යාලයේ කනිෂ්ඨ කණ්ඩායම කඩලු 3ක් දෙවි තරගයේ ජය ගන්නට තවත් ලකුණු 22ක් 9ක් ඒ සඳහා ඉතිරි වී තිබෙනවා. පන්දු 9ක් තුලදී ලකුණු 22ක් ලබා ගත යුතුයි තරගයේ ජය ගැනීම සඳහා. 16 පහරක් කෙල කරන පන්දුවේ ගමන් මාර්ගය එක්වරම පන්දු රකින්න ක්‍රීඩකයාට හඳුනා ගැනීමට හැකියාවක් ලැබුණා. එක්වරම පන්දුව යම් ආකාරයක ගමන් මාර්ගයේ වෙනස් වන ආකාරය දක්නට ලැබුණා. කෙසේ වෙතත් පාරක් කෙල කරනවා පන්දුව රැගෙන බහර දෙන විට ක්‍රීඩකින් සාර්ථකව කඩළු අතර දිවමින් ලකුණු සම්පූර්ණ කර ගන්නට සමත් වන යනුව මහානාම කණ්ඩායමේ මුළු ලකුණු 4යි කල්යල් මැනෙල්ල කරන ලද පහරක් ලෙස අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. ස්කාලෙක් දෙසින් පහර එල්ල කරනවා අලංකාර පන්දු පහරකින් තවත් ලකුණු 4ක් ලබා ගන්නමින් මහානාම ප්‍රාථමික විද්‍යාලීය කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව යනුව ලකුණු 67ක් දක්වා ඉහළ යනවා. ක්‍රමක්‍රමයෙන් නොබෙදුණු සම්බන්ධතාවයක් 4 වෙනි කඩුල්ල වෙනුවෙන් මේ ක්‍රීඩකින් දෙදෙනා එකතු කරන ආකාරය අපට දක්නට ලැබෙනවා. ලැබෙන සෑම දුර්වල පන්දුවකට එරෙහිවම පන්දුව 4 සීමාවෙන් එපිටට යැවීමට මේ ක්‍රීඩකයා නිරන්තරයෙන් උත්සාහ ගන්නවා. ස්කාලෙක් දෙකින් Tamanට දක්නට ලැබුණු පරතරය හඳුනා ගන්නමින් පහරක් එල්ල කරනවා. පහරක් එල්ල කරනවා. ස්කාලෙක් දෙසින් පන්දු වැදෙන අතරවාරයේදී පහසුවෙන් මේක ලකුණක් සඳහා මහානාම විද්‍යාලීය ක්‍රීඩකයන් පැතිමාරු කර ගන්නවා. රාජකීය කණ්ඩායමත් මහානාම කණ්ඩායමත් අතර මේ 12 වන තරගයයි පැවැත්වෙන්නේ. ලකුණු 60 නියමිත පන්දුවර 25 අවසානයේදී ලකුණු 80ක් ලබා ගනිමින් ප්‍රතිවාදීන්ට ලකුණු 81ක ඉලක්කයක් ලබා දුන්නා. පහරක් එල්ල කරනවා පන්දුව රැගෙන කඩුල් රකින්න ක්‍රීඩකයා වෙත බාර කරන අතරවාරදී පහසුවෙන් මේක ලකුණක් වෙනුවෙන් පැතිමාරු කර ගන්නවා. මුළු ලකුණු සංඛ්‍යාව මිනිසුරු තුමන් පසු කරමින් තවත් පන්දුවක් ආරක්ෂිත පහරක් එල්ල කරනවා. ලකුණක් ලබන්නට හැකියාවක් ලැබෙන්නේ පන්දුව සුරකිව රැක ගන්නවා. එවර
නිලකට පන්දුවාරයක් යතර කාලය තුල වාර්තා වන්නේ 69 දී රැඳී පවතින මුල් ලකුණු සංඛ්‍යාව. මෙතෙන් සිට මේ තරගයේ ජය ගැනීම සඳහා ලකුණු 12ක් අවශ්‍යයි. පන්දු 36ක් තුලදී තරගයේ තත්ත්වය තුල වැඩි වාසි හිමි ලකුණු 4යි පන්දුව ගැනීමට හැකියාවක් නැහැ. දර්ශනීය බැක්කට් පහරක් එල්ල කරනවා. පොයින්ට් ක්‍රීඩකයා පසු කරමින් පන්දුව 40 සීමාව පසු කොට ඇදී යන්නේ. ඊටමත් මැනවින් සිය පසුපාදයේ සම්ප්‍රදාය පාලනය කර ගැනීම එල්ල කරන ලැබූ බැක්කට් පහරක් යනුව ලකුණු 23ක් ලබාගෙන නොදෙවි දස්කම් දක්වනවා. විනිවිද 4 පහරවල් 5ක් සමගින් ඔගේ ඉනිම වර්ණමත් වී තිබෙනවා. දැන් නම් මේ තරගයේ තත්ත්වය අනුව දැන් මහානාම විද්‍යාලයේ ආධාරකරුවන් සියල්ලක්ම දැසයා බලා සිටිනවා. මේ තරගයේ අවසන් වෙන තෙක් තවත් ලකුණු 4ක් අත් කර ගන්නවා. දක්ෂාන්දබෙන් පන්දු ආදියාමට සලස්වනවා. දැන් මේ තරගයේ තත්ත්වය අනුව 99.9ක වැඩි වාසියම කර ගන්නවා. මහානාම ප්‍රාථමික විද්‍යාලීය කෂ්ඨ කණ්ඩායම දායබර ක්‍රීඩාලුවලිය යසන් නර්මන්නේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 79යි. තවත් ලකුණු දෙකක් පමණයි අවශ්‍ය තිබෙන්නේ මේ තරගයේ ජයග්‍රහණයට. මේ තරගයේ තත්ත්වය තුළ දැන් රාජකීය විද්‍යාලීය කණ්ඩායමේ බලාපොරොත්තු සැබෑ නොවන කෙටි නින්දක දකින්න සිහිනයක් සමානයි කියුත් මම හිතන්නේ වඩාත්ම නිවැරදි. 99.9ක වැඩි වාසි දැන් අත් කර ගන්නවා. මේ රාජකීය විද්‍යාලයේ කණ්ඩායම මේ තරග උන්මාදයක් ඇති කරන තරගාවලියක් ලෙස ප්‍රේක්ෂකාගාරය රාජකීය විද්‍යාලයේ දා ජයග්‍රහණය සමරනවා අපි දැක්කා. ඒ වගේම එදා අනුශූරින් බවට පත් වූ මහානාම කණ්ඩායම මෙවර තමන්ගේ ශූරතාවය ලබා ගැනීමේ අරමුණින් ක්‍රීඩා කරමින් තවත් පහරක් එල්ල කරනවා. මහානාම ප්‍රාථමික විද්‍යාලයේ කණ්ඩායම දායබර ක්‍රීඩාලුව අසන්නේ නරඹන්නේ කඩලු 7ක ජයග්‍රහණයක් වාර්තා කර ගන්නවා. 2025 වසරට අදාළ විද්‍යාල දෙකේම කනිෂ්ඨ කණ්ඩායම් දෙක අතර තරගයේ ජය ගන්නවා. මේ වන විට සංවිධායක කමිට එදින අපි හදවතින්ම සුබ පතනවා කණ්ඩායම් දෙකටම. මා පෙර කිව් ආකාරයටම චරිත වාසනාව හා දක්ෂතාව මතයි තරගයක් තීරණය වන්නේ. අද දිනේදී 65ක වාසනාව 65ක දක්ෂතාවයත් 35ක වාසනාවක් තිබුණේ මහානාම ප්‍රාථමික විද්‍යාලයට යනුව ඔවුන් කඩලු 7ක ජයග්‍රහණයක් වාර්තා කර ගන්නවා. තරගයේ තියෙන පරාජයක්ෂ ප්‍රතිවාදී රාජකීය විද්‍යාලීය කණ්ඩායමට ලබා දෙමින් විශේෂයෙන්ම අපි දකිනවා මේ තරගයේ ජයග්‍රහණයෙන් අනතුරු බවන් ජයග්‍රාහකින් බැලඳ ගන්නවා සේම රාජකීය විද්‍යාලයේ අනුශූරින් බවට පත් කරමින් ඒ ආදරණීය ක්‍රීඩකින් ආදරයෙන් බැලඳ ගනිමින් ඊළඟ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන්ට උත්තේජනයක් සපයන ආකාරය අපට දක්නට ලැබෙනවා. ජයග්‍රහණය පරාජය කුමක් වුවත් මේ තමයි අපේ ඊළඟ පරම්පරාව බාර ගන්නට ඉන්න ආදරණීය දරු පරපුර. ජයග්‍රහණය ඊ타මත්ම සාමකාමීව සමරනවා සේම පරාජිත කණ්ඩායමේ පරාජය තවදුරටත් ඔවුන් පහළට හෙලා දමනවාට වඩා ජයග්‍රහණයක් වෙනුවෙන් ඔවුන් හදවතින් බැලඳ ගැනීමයි සිදු කළ යුතු වන්නේ. එය අභිමානයෙන් යුක්තව සිදු කරන ආකාර ක්‍රීඩා පිටිය තුලදී අපට දක්නට ලැබෙනවා. මහානාම රාජකීය විද්‍යාලය මේ පාසල් දෙක අතර තරගයේ ජයග්‍රහණය ලබාගත් කණ්ඩායම සෙම අනුශූරින් බවට පත් වූ රාජකීය කණ්ඩායමේ ආදරණීය ක්‍රීඩකයන් සියලු දෙනා ප්‍රේක්ෂකාගාරයෙන් නික්ම ගොස් ක්‍රීඩා පිටිය මධ්‍ය තුල සිට සිප වැළඳ ගනිමින් ඔවුන් කිසිසේත්ම තනි නොකරන බගත් ඔවුන්ට ඊළඟ ජයග්‍රහණය වෙනුවෙන් Taman ශක්තියක්ව Taman පසුපසින් සිටින වගත් මේ ආදරණීය දරුවන්ට ඒත්තු ගන්වන්නට සමස්ත ආදරණීය දෙමව්පියන් වැඩිහිටියන් ඒ වගේම ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ ලබා දෙන්නා වූ පූර්වාදර්ශය අපි තාමත්ම ගෞරවාන්විතව සිහිපත් කරනවා. ජයග්‍රහණයේ සේම පරාජය තුලදී ඔවුන් බැලඳ ගනිමින් ඔවුන්ට අවශ්‍ය කරන ශක්තිය උත්තේජනය ලබා දීම තමයි ඔවුන් මනසින් මැටෙන්නට ඉඩ නොදී මේ ලාබාල දරුවන් ජයග්‍රහණයක් වෙනුවෙන් නොසවා තබන්නට නම් Taman
පිටුපසින් මේ ආදරණීය දෙමෝපියන් ගුරුවරුන් වැඩිහිටියන් සියලු දෙනා ඉන්නවායි කියන බලාපොරොත්තුව ලබා දිය යුතුයි. එය ඊ타මත්ම ගෞරවාන්විතව ඉටු කරන ආකාරය ආදරණීය ප්‍රේක්ෂකාගාරයත් ක්‍රීඩා පිටියට මැදට පැමිණ අද දවසේදී ලකුණු 81ක ඉලක්කයක් හඹා යමින් මහානාම කණ්ඩායම ඊ타මත්ම අභියෝගාත්මක තරග රටාවක් මේ ක්‍රීඩා පිටිය තුළ අපට දක්නට ලැබුණා. ක්‍රීඩා කරන ආකාරය ප්‍රථම පන්දුව තුලදීම ඔවුන් විද්‍යාමාන කළා තමන් තරගයට නිසි ලෙස අවතීර්ණ වන වගේ රාජකීය විද්‍යාලයේ පළමු කඩුල්ල ලකුණු නොලබාම ක්‍රීඩාගාරයට හරවා යවමින් ඉන් අනතුරුව ලකුණු 80කට සීමා කළා පන්දුවර 25 තුලදී දක්ෂ පන්දුවේමක නිර්තමයින් ඒ අනුව ලකුණු 81ක ඉලක්කයක් වෙනුවෙන් ලකුණු හඹා යාමට පැමිණි මහානාම ප්‍රාථමික විද්‍යාලීය කණ්ඩායම තරගයේ ජයග්‍රහණය ලබා ගන්නවා. තරගයේ තියෙන පරාජයක්ෂ ප්‍රතිවාදී රාජකීය විද්‍යාලීය කණ්ඩායමට ලබා දෙමින් විශේෂයෙන්ම අපි දකිනවා මේ තරගයේ ජයග්‍රහණයෙන් අනතුරුව වුන් ජයග්‍රාහකින් බැලඳ ගන්නවා සේම රාජකීය විද්‍යාලයේ අනුශූරීන් බවට පත් කරමින්